එකතු වෙලා ඉන්නේ අපිත් එක්ක කතා කරන්න සිත් TV top 10 කියන උණුසුම් තරගයත් එක්ක. ඔයගොල්ලෝ දැනගන්න කැමති ඇති මේ වෙලාවේ කොයි වගේ උණුසුමක්ද තියුණු තරගයක්ද තියෙන්නේ කියලා. තරගයේ කොයිතරම් තියුණුද කියනවා නම් මේ කියන්නේ වෙන තරම් තියුණුයි. පළවෙනි තැන දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පළවෙනි තැන පටන් ගත්ත දවසම හිටියේ මේ මාළදිවයිනේ කවුද අපේ මාළදිවයිනෙන් නිහාල් චන්ද්‍රසේකර. නිහාල් තමයි පටන් ගන්නකොට මාළදිවයිනෙන් ඔන්න පළවෙනි තැන අරගෙන හිටියේ. සුළු මොහොතයි ගියේ ඩුබායි වල ලකි ඉදිරියට ආවා. ඩුබායි වල ලකි ලියපු ගීතයක් රෝහණ බෝගඩ ගායනා කරන්නේ. මේ ඒ ගීතය තමයි පහුගිය දවස් 4-5ම ඉදිරියෙන්ම තිබුණේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පුංචි තරඟකාරියක් කුවේට් වලින් පුංචි තරඟකාරියක් ඇවිල්ලා දැන් ඔක්කොම තරඟකරුවා විවවල පළවෙනි ස්ථානයට පැමිණලා තියෙනවා. දැන් පුදුමේ කියන්නේ ඉනක්ෂි දැන් මේ වෙලාවේ තමයි දැන් තව පැය කීපයක් තියෙන්නේ. තරගේ අවසන් වෙන්න පැය කීපයක් තියෙද්දි උපේක්ෂා කුවේට් දේශයේ සිට ඔන්න ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපිට කියන්න පුළුවන් ද මේකමයි අවසන් ප්‍රතිඵලය කියලා? කියන්න බෑ අපිට කොහොමද කියලා. දැන් ඔබ ඇතේ තමයි තියෙන තීරණය. ඒකින්ද ඔබේ තරඟකාරුවව පළවෙනි ස්ථානයට ගෙනෙන්න ඔබට පුළුවන් හැකි ඉක්මනින් ඉතාමත් වේගයෙන් හැකි තරම් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ මේ එක පරිගණකයකින් දෙන්න පුළුවන් එක ඡන්දයක් විතරයි. ඒ විතර උදේ පරිගණකයකින් විතර නෙමෙයි. සමහර වෙලාවට මේ පරිගණකය සම්බන්ධ වෙලා තියෙන එක IP address එකකින් ලබා දෙන්න පුළුවන් එක මනාපයක් විතරයි. ඒ නිසා මේ කිසිම කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ ඕනවට වඩා වැඩියෙන් මනාප ගන්න. අනිවාර්යයෙන්ම තමන්ගේ ගීතයට කැමති, තමන්ගේ රටට කැමති, තමන්ට කැමති අයව තෝරා ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඉනක්ෂි මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතාලියේ තරඟකාරයෝ 4 දෙනෙක් ඉන්නවා. අපි දන්නවා ඉතාලියේ විශාල ශ්‍රී ලාංකික සංඛ්‍යාවක් ඉන්නවා. ඒතකොට ඉතාලියේ මිලාන් නගරයෙන් 3 දෙනෙක් ඉන්නවා, රෝමෙන් 1 කෙනෙක් ඉන්නවා. මේ 4 දෙනා ඉඳද්දි තාමත් පළවෙනි තැනට ඉතාලියේ කිසිවෙකුටවත් එන්න දුන්නේ නැහැ. කවුද දුන්නේ නැත්තේ? කුවේට් වල ඉන්න අපේ ලාංකිකයෝ ගොඩක් මං හිතන්නේ. ඒකින්ද ඩුබායි වලත් ඉන්නවා අපේ ලාංකිකයෝ බොහොම පිරිසක්. හැබැයි මට හිතෙන්නේ මේ ඩුබායි සහ කුවේට් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ මැද ප්‍රතික ශ්‍රී ලාංකිකයෝ යුරෝපයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට වඩා ප්‍රබලයි වගේ මට පේන්නේ. එහෙම නැත්තම් විරුද්ධයි වගේ ඉනක්ෂයකට නේද? කොහොමද දන්නේ නැහැ දැන් ඉතාලියේ කට්ටිය ගොඩක් වැඩ කරනවානේ බොහොම ඒගොල්ලන්ට විවේකී වෙලාවක් නැහැ. ඉතින් ඒකින්ද අපිත් එක්ක එකතු වෙන්න වැඩි වෙලාවක් නැද්ද දන්නේ නැහැ ඒගොල්ලන්ට. හරි. මෙයා ඉතාලියේ පැත්ත ගන්නයි ඔය හදන්නේ. නමුත් අපි තරගේ ප්‍රතිඵල වලින් টොප් 10 එකේ ප්‍රතිඵල වලින් මේ දක්වා මට පැහැදිලිව කියන්න පුළුවන් පළවෙනි ස්ථානයේ හිටියේ ඩුබායි වල ලකි, දෙවෙනි ස්ථානයේ හිටියේ උපේක්ෂා, දැන් උපේක්ෂා පළවෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. බොහොම සුළු ඡන්ද ප්‍රමාණයකින් තමයි දෙන්න වෙනස් වෙලා තියෙන්නේ. ඒ විතර නෙවෙයි. තුන්වෙනි තැන කවුද? තුන්වෙනි තැනින් ඉන්නවා කරදිය හබන්නට ගීතයත් එක්ක ඒ දුබායි වලින්ම තමයි. දුබායි. ඔව්. ඔතන ඉන්න මේ වේගෙන්ම ඉදිරියට ආපු තරඟකරුවෙක් තමයි පියල්. පියල් ඉස්සෙල්ලා හිටියේ 6 වෙනි හෝ 5 වෙනි ස්ථානයේ මට මතකයි. දැන් 4 වෙනි ස්ථානයේ පව කරලා 3 වෙනි ස්ථානයට ආවා. හැබැයි මේ ඔන්න ඕගොල්ලන්ගේ ඉතාලියෙත් එක්කෙනෙක් ඉන්නවා මේ තරගයේ. පියල්ගේ ගීතය මේ බොහොම ප්‍රවීණ ගායිකාවක් ගායනා කරන්නේ දමයන්ති ජයසූරිය මහත්මිය. ඔව්. ඔව් ඒ වාසියක් තියෙනවා. ඒ වාසියක් තියෙනවා. හැබැයි ඔතන වැඩිම මේ අපි අවධානය දිනාගත්ත කෙනා තමයි මට නම් චන්දන සෝවිස්. ඔව් චන්දන සෝවිස් චන්දන තමන්ගේම ගීතයක් ගායනා කරන්නේ ඉතාලියේ ගායකයෙක්. ඔහු පහළ ඉඳලා මම හිතන්නේ 6-7 වගේ ඉඳලා 4 වෙනි ස්ථානයට 3 වෙනි ස්ථානයේ ඊයේ හිටියා මම දැක්කා ඊයේ රාත්‍රියේ වගේ වෙනකොට 3 වෙනි ස්ථානයට. ඔව් දැන් බොහොම තියුණු තරගයක් තියෙන්නේ කුඩා ඡන්ද ප්‍රමාණයකින් තමයි මේ ස්ථාන ටික පෙළ ගැස්සිලා තියෙන්නේ අපිට දකින්න විදිහට. ඒ කියන්නේ කොයි මොහොතේ හරි ඔය පළවෙනියට ඉන්න 4-5 දෙනාගෙන් එක්කෙනෙක් පළවෙනිය වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඊළඟට දැන් මොකද්ද පළවෙනිය වෙන්න තියෙන වාසිය? ඒකම පුළුවන් පළවෙනිය වුණාම අනිවාර්යෙන් සිත් TV පුළු තිරයට ප්‍රධාන තිරයට ඔහුගේ ගීතය ගෙන ගන්න. ඒ කියන්නේ සිත් TV වටා ඉන්න බොහොම විශාල ප්‍රේක්ෂකයෝ ලක්ෂ සංඛ්‍යාව ඒ ඔක්කොම බලන්න හම්බ වෙනවා. ඒ ඔක්කොම බලනවා. දැන් අපිට සංඛ්‍යාලයකට අපි දකින්නව නේද ඒවා කියන්නේ නැති වුණාට සංඛ්‍යාලයකට දකින්නවා. එතකොට අපි දකින්නවා ප්‍රධාන තිරේ ඉන්න ගායකයව ගායිකාවට පුළුවන් තරම් දෙනා බලනවා. ඒගොල්ලෝ ලයික් කරනවා. අනිවාර්යෙන් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හම්බ වෙනවා. ඔහු බොහොම ජනප්‍රිය වෙවි. තව ටික දවසක් යද්දී අනිවාර්යෙන්ම. ලෝකේ පුරාම විසිරලා ඉන්න ලාංකිකයෝ දැන් සිත් TV එක එකතු වෙලා මේ තරගය දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම ඇයි මේ වගේ තරගයක් පවත්වන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඉනක්ෂ පොඩි වුණාම හොඳ ප්‍රශ්න අහනවා නේද? දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙනවා. පළවෙනි එක ඉනක්ෂ මේක තරගයක්ම නෙමෙයි. දෙවෙනි කාරණාව තමයි දැන් ලංකාවේ අපේ රූපවාහිනී සහ FM හරහානේ මොකක්ද මේ ගීත අහන්නේ බලන්නේ.
ඒ වුණාට මේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න ජනප්‍රිය ගායිකාවක් වෙන්න ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ඇවිල්ලා හරි අමාරුයි. ඒකට හේතුවක් තියෙනවා. පළවෙනි දේ සල්ලි තියෙන්න ඕනේ. සල්ලි ගොඩක් තියෙන්න ඕනේ. පැකේජ් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ. ඒ ගීතේ 10 15 වතාවක් අහන්න ඒගොල්ලෝ සලස්වලා දෙනවා. අහලා ජනප්‍රිය කරවීමේ මේ ජනප්‍රිය කරවීමේ කලාවක් තමයි ලංකාවේ තියෙන්නේ. ජනප්‍රිය ඉබේම ජනප්‍රිය වෙන්නේ නැහැ. නෑ දැන් තත්ත්වය වෙනස්. ඔව් දැන් සල්ලි වලින් ජනප්‍රිය වෙන්න පුළුවන්. අපි කියන්නේ නැහැ ජනප්‍රිය වෙලා ඉන්න හැමෝම සල්ලි වලින් ජනප්‍රිය වුණේ කියලා. නමුත් අද ලංකාවේ හැදලා තියෙන FM සහ රූපවාහිනී මාධ්‍ය බිස්නස් එකේ ස්වරූපය තමයි සල්ලි බෙදා කරලා ජනප්‍රිය වෙන්න පුළුවන්. ඉතින් අපි කල්පනා කරනවා මේක හරි අසාධාරණයි කියලා. මොකද මගේ අත්දැකීමෙන් මම දන්නවා ලංකාවේ දක්ෂ ගායක ගායිකාවෝ තව 100,000 ගණක් ඉන්නවා. දක්ෂ ගීත රචකයෝ ඉන්නවා. දක්ෂ සංගීතඥයෝ ඉන්නවා. මේ අයට සල්ලි නැත්තම් අර ප්‍රධාන ධාරාවට ඇතුල් වෙන්න හැකියාවක් නැත්තම් ඒගොල්ලෝ කැලේ පිපුණු මල් වගේ කැලේටම පරවෙලා යනවා. අපි කල්පනා කරනවා අපිට ඒකට ඉඩ දෙන්න බෑ. අපි ඊට විරුද්ධව යම්කිසි සටනක් අමාරුයි මේක කරන්න. අපි බොහොම පුංචි. නමුත් අපිට යම්කිසි සටනක් නිර්මාණය කරලා අපේ දක්ෂ ගායක ගායිකාවන් ඉදිරියට ගෙනල්ලා ඒගොල්ලන්ගේ ජනප්‍රිය කරවීමේ හැකියාව ජනප්‍රිය වෙන්න ඉඩකඩ සලසා දීමේ හැකියාව අපිට තියෙනවා අපි විශ්වාස කරනවා. ඒ මගේ අදහස දැනටමත් මේ ස්ථාවර වෙලා තියෙනවා ඉනක්ෂි. මොකද හුඟක් දෙනෙක් බලනවා. මම දැක්කා පළවෙනි ස්ථානයේ ඉන්න ලකීගේ ගීතය මේ වන විට ලක්ෂ සංඛ්‍යා ගණන් බලලා ඉවරයි. ඒගොල්ලෝ ඒකට කැමති වෙලා ඉවරයි. මමත් පෞද්ගලිකව හරිම ආස කරන ගීතයක් එක. ඒ ගීතයට බොහෝ දෙනෙක් වශී වෙලා ඉවරයි. ඒක අමතක කරන්න බෑ. පස්වෙනි ස්ථානයේ ඉන්නවා අපේ උපාලි මිලාන් නගරේ උපාලි ගීතය සම්බන්ධයෙන් අපිට ඇවිල්ලා තියෙන මේ බොහොමයක් කමෙන්ට්ස් වලින් බොහොමයක් විචාර වලින් ඒගොල්ලන්ගේ අදහස් වලින් අපිට පේන්න පටන් ගත්තා. හරිම ලස්සනයි මේ ගීත. මිනිස්සුත්කම ගැන කියවෙන බොහෝ පුරු ගීතයක්. හරි ලස්සන ගීතයක්. මේ ඔක්කොම ගීත ලස්සනයි. අවංකවම ඔක්කොම ගීත ලස්සනයි. ලස්සන නිසා තමයි අපි තෝරගන්නේ. ලස්සන නැත්නම් අපි තෝරගන්නේ මේ ගීත ඉදිරියට ගෙනහිලා මේ ගීතවල ගායකයෝ රචකයෝ ඒකනේ දැන් අපි කියන්නේ ලකීගේ ගීතය කියලා මම කියන්නේ ලකී තමයි ගීත ලිව්වේ. ඒ ගානා කරන රෝහණ බෝගට ලංකාවේ නාට්‍ය ජනප්‍රිය ගායකයෙක්. අපිට වැදගත් වෙන්නේ අපේ අය. අපිට වැදගත් වෙන්නේ ගීතේ ලියපු කෙනා අපේ ප්‍රේක්ෂකෙක්ද, ගීතේ සංගීතය දුන්නේ අපේ ප්‍රේක්ෂකෙක්ද, එහෙම නැත්නම් ගීතේ ගායන්නේ අපේ ප්‍රේක්ෂකෙක්ද කියන එකයි. දැන් ඉනක්ෂි කොහොමද අන්තිම හරිය තත්ත්වය 8-7 වගේ තත්ත්වය? 8-7 වගේ තත්ත්වයට එක දවසක ගීතය ඇවිල්ලා තියෙන උපාලි රඹුක්කන මහත්මයාගේ. ඔව්. උපාලි ගීතේ ගැන මට යමක් කියන්න උපාලි ගීතේ හරිම ලස්සනයි. ඔක්කොම ගීත ලස්සනයි. උපාලි ගීතේ බොහොම අපූර්ව විෂුවල් එකක් තියෙනවා. ඔව් හොඳ විෂුවල් එකක් තියෙනවා. රූප රචනයේ උපාලි ගීතේ හරිම ලස්සනයි. නමුත් රෝමේ එච්චර සනඟ නැතුව ඇති. රෝමේ ගොඩක් මිලානෝ වලන වැඩිපුර සනඟ ගැවසෙන. එහෙමද මන් දන්නේ මේ රෝමානෝ ලෝබන් දන්නේ සමහරලාට මේ ඡන්දේ ප්‍රකාශ කරන්න. හැබැයි තවත් වෙලා තියෙනවා. ඔව් තවත් වෙලාව තියෙනවා. ඔබට පුළුවන් රෝමානෝ ඉතාලියේ සිටින මේ කොහොමද හැකියාව කියලා ශ්‍රී ලාංකිකයන්ගේ පෞෂය කොහොමද අපි මෙච්චර කැප් වෙලා ඉන්නවා කියලා පෙන්නන්න පුළුවන්. රෝමානෝ කොච්චර රෝමේ වෙනුවෙන් පිණි හිටනවද කියලා පෙන්නන්න පුළුවන්. මිලානෝ කට්ටියට. ඔව් මිලානෝ කට්ටියට පුළුවන් මිලානෝ වෙනුවෙන් කොහොමද කියලා. අපේ ඉතාලියේ ඉන්න කෙනා මේපයි කියලා. දැන් ඕගොල්ලන්ගේ ඉතාලිය කියලා ඔච්චර කිව්වට මේ ඉදිරියෙන් ඉන්න මැද පෙරදිග. දැක්කද? පළවෙනි එක්කෙනා මැද පෙරදිග, දෙවෙනි එක්කෙනා මැද පෙරදිග, තුන්වෙනි එක්කෙනා මැද පෙරදිග. එකද තුන්වෙනි ස්ථාන ලබාගෙන තියෙන්නේ ඩුබායි සක්කුවේ. අපි ඊළඟ තරගයට දැන් අද හෙට සමහර විට ඊළඟ පැය කිහිපය ඇතුළත මේ පළවෙනි වටේ පළවෙනි තරගය වෙනස් වෙනවා සහ අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ එහි පළවෙනි ස්ථානය ලබා ගන්නා ගීතය අපි ඉතුරු කර ගන්නවා කවදා හරි දවසක පවත්වන අවසන් වටේට ගන්න. තාම අවසන් වටේ පැවැත්වෙන්නේ කොහොමද අවසන් වටේ මොකද්ද වෙන්නේ කියන එක අපිට තීරණය කරන්න බෑ. අපි තාම ටිකක් දුප්පත්. ඒ නිසා අපිට පුළුවන් වෙනවා ඉදිරියේදී කොහොමද ඒක කරන්න කියන එක තීරණය කරන්න. හැබැයි මේ දැන් පළවෙනි වටේ දෙවෙනි තරගය පටන් ගන්නවා තව දවසකින්. එතකොටත් අපි තෝරගන්නවා මේ වගේම හොඳ අපේ අයගේ ගීත 10ක් දැනටමත් මම හිතන්නේ පිළිම් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ ගීතවලට මේ ඒ නිසා මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ගීත කටයුත්ත টপ 10 සංවිධානය කරන සිතිවි මාකටිං කණ්ඩායමට. අපිත් එක්ක රසික ඉන්නවා, සුමීර ඉන්නවා, ලහිරු ඉන්නවා, ගිහාන් ඉන්නවා. මේ සියලු දෙනා එක්ක එකතු වෙලා තමයි අපි මේ ගීත ටික ඉදිරියට අරගෙන යන්නේ. දැන් ඉනක්ෂිත් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ සියලු දෙනා එක්ක වෙලා තමයි මේ টপ 10 තරගාවලිය ඉදිරියට අරගෙන යන්නේ. තව කියන්න දෙයක් තියෙනවද ඉනක්ෂි? අන් ඔක්කොම ගැනම කතා කරා නේද? ඉන්නවා මේ විදිහට තරගකාරයෝ ඉන්නවා 10 දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා. ඔබට පුළුවන් ඔවුන් වෙනුවෙන් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඒ වගේම දැනුවත් කරන්න ඔබේ මිතුරන්වත්
මේ සිත් ටීවී හරහා ඔබේ කැමති ඔබ කැමති තරගකරුවා ප්‍රථම ස්ථානයට රැගෙන එන්න තව පැය කිහිපයක් ඔබට තිබෙන්න. මොකක්ද මට අමතක වුණේ කියලා මතක් කරන්න පුළුවන්. මේ මට අමතක වුණේ ඔය කොහොමද ඡන්දේ දෙන්නේ කියන එක පිළිබඳව. ඒ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සමහර අය අපිට හරියට කම්ප්ලේන්ස් එනවා සමහර දෙනෙක් අපිට කතා කරලා කියනවා මේ ඡන්දේ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හරි වැටහීමක් නැහැ කියලා. ඒකට හේතුව ගැටෙන් ලයික් කරනවා එහෙම නැත්නම් කමෙන්ට්ස් දානවා. නමුත් තමන්ගේ ගායකයාට ගායිකාවට ගීතයට ඡන්දය ලැබෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙම දෙයක් කරොත්. ඉස්සෙල්ලාම sittv.com වෙත යන්න. දැන් ඕගොල්ලන්ගේ හිතවතුන් ඉන්නවා නම් මේකට ඡන්දය දෙන්න මෙන්න මේ කතාව කියන්න. මං කිව්වා කියලා කියන්නේ මෙන්න මෙහෙම. sittv.com වෙත යන්න අංක 1. අංක 2 වම්පස තීරුවේ තියෙනවා sittv top 10 කියලා පුංචි රූපයක්. ඒක උඩට යන්න. එතනින් ඇතුල් වෙන්න. එතනින් ඇතුල් වුණාම sittv top 10 පිටුව ඇවෙනවා, page එක ඇවෙනවා. ඒ පිටුවේ මුලින්ම මම හිතන්නේ ප්‍රධාන තීරය තියෙනවා. ප්‍රධාන තීරයට යටින් ඊළඟට ඉන්න ප්‍රධාන ගීත අද තියෙන ගීත 10 තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔබේ ඡන්ද ප්‍රතිඵලය. ඒ ඡන්ද ප්‍රතිඵලය ඒගොල්ලන්ගේ නම් සහ ලබාගත් ඡන්ද වලට යටින් පුංචියට දකුණු පැත්තේ තියෙනවා රතු පාට අකුරෙන් go to poll කියලා එකක්. මේ go to poll කියන තැනට ගියාම ඔබට පුළුවන් ඡන්දය එතනින් ප්‍රකාශ කරන්න. එතන ක්ලික් කළාම වැටෙනවා ඔන්න ඡන්ද දෙන්න තැන. ඒ ඡන්ද දෙන ඡන්ද පත්‍රිකාව ලැබෙනවා. ඒ ඡන්ද පත්‍රිකාවේ මුලින්ම නම තියෙනවා. නමට යටින් දැන් අතර මේ ගායකයාවට නමට අංකයක් තියෙනවා පාටකුත් තියෙනවා. දැන් පැහැදිලිව ඒක වෙන කරලා තියෙනවා ඡන්ද ක්‍රමය හරි සාධාරණ ජිල් මාර්ක් දාන්න බෑ. මේ ඡන්ද ක්‍රමයේ විශේෂ තමයි ජිල් මාර්ක් බෑ. ඒගොල්ලෝ හරියට වෙන් කරලා ලංකා ඡන්ද වගේ නෙමෙයි. නෑ ඒ ඡන්ද වගේ නෙමෙයි. මේ උඩින්ම ඉන්න කෙනා දැන් මේ උපේක්ෂානේ ඔන්න උපේක්ෂකේ නිල් පාට තියෙන මම හිතුවා උපේක්ෂා ගීතේ නම්බරය දක්වන්න. උපේක්ෂා ගීතේ නම්බරය හරි අපි බලලා කියන්න. උපේක්ෂාගේ අංක මනාප අංකය දෙන අංකය බලලා කියන්න. පාට නිල් පාට මට මතකයි. එයාගේ නමට යටින් තියෙන පුංචි කතිරයක්. පුංචි ධන ලකුණක්. අන්නේ ධන ලකුණට හරියටම ඔබ ක්ලික් කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ ළඟපාත වෙන ලකුණකට ක්ලික් වුණොත් එහෙම ඡන්දේ වැටෙන වෙන කෙනෙකුට. හරි ප්‍රවේශමට තමන්ගේ ගායකයාගේ ගායිකාවගේ නමට යටින් තියෙන වම් පැත්තේ තියෙන ධන ලකුණට ක්ලික් කළාම තමයි ඔබට පුළුවන් වෙන ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඒක ඡන්දයයි හිමි වෙන්නේ. ඒ ඡන්දය වටිනා ඡන්දයක් ඔබේ ඡන්දය. ඒ ඡන්දයෙන් ඔබට පුළුවන් ඔබේ රට ඔබ ආදරය කරන ගායකයා ගායිකාව දිනවන්න. දැන් වැඩියෙන්ම මේකට යොමු වෙලා ඉන්නේ. දිනවල තියෙන්නේ අපේ මැද පෙරදිග. මැද පෙරදිග. අපේ මැද පෙරදිග. මේක දැන් තරඟකරුවන් මේ ගායිකාවන් අතර පමණක් නොවේ මේක රටවල් අතර තරඟයක් බවට පත් වෙලා තියෙනවා. මේක දැන් මේ යන විදිහට මට පේන විදිහට ගායිකාව අතර විතරක් නෙමෙයි රටවල් අතර ඊට පස්සේ කලාප අතර දැන් මැද පෙරදිග කලාපේ තමයි ඩුබායි සහ කුවේට් දෙක තියෙන්නේ. ඒකවල ඉස්සරහින් ඉන්නේ. මේ යුරෝපෙන් තියෙන මිලානෝ සහ රෝමේ තමයි. ඉතාලිය ඉන්නවා රෝමේ සහ මිලානෝ. ඕස්ට්‍රේලියාවෙන් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ අපේ නලින් ඉන්නවා. මේ මාලදිවෙන් ඉන්නවා. ආසියාවේ මාලදිවෙන් ඉන්නවා. ලංකාවේ කෙනෙක් ඉන්නවා. ලංකාවෙන් අපේ ප්‍රවීන්ගේ ලස්සන ගීතයක් තියෙනවා. මම දන්නේ මේ හුඟක් දෙනෙක් ඒ ගීතය අහන්න යමු වුණාද කියලා. හරි කට්ටිය කැමති වෙන විදිහේ ගීතයක්. ඔව් බොහොම අලුත් ස්පන්නේ ගීතයක් තියෙනවා. ඔකත් ප්‍රවීණුත් තරණ කාලේ ගීතයක්. ඒ ගීතය ලස්සනයි බලමු. මේ මට ගන්න 10ක් දෙන්න මම 10ටම දෙනවා. නමුත් මට තිබුණේ එක ඡන්දයයි. මම කාට ඡන්දෙත් නැති කෙනෙක් දෙනවා. එනක කාට දුන්නේ? එහෙමම බැරි කියන්නේ. එහෙම කියන්න හොඳ නෑ. මම නම් ඡන්දෙ දෙන්න කියලා පස්සේ කියන්න. කොහොම හරි කොහොම තමයි ඡන්දේ කරන පිළිවෙල. টপ 10 යන විදිහටයි ඔන්න ගීත 10 තියෙනවා. පළවෙනි වටේ පළවෙනි තරගය ගීත 10ක් තියෙනවා. ගීත 10කට ගායකයෝ 10 දෙනෙක්, ගායිකාවෝ එක්කෙනෙක් සහ ගායකයෝ 9 දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. තවත් පැය කිහිපයක් තිබෙනවා. ඔබට පුළුවන් අවසාන ප්‍රතිඵලය වෙනස් කරන්න. හැබැයි කවුරු දිනුවත් හැම දිනම දිනුවා. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? අනිවාර්යයෙන්ම සිත් ටීවී හරහා වුන් දැන් බොහොම දක්ෂ ගායකයෙක් බවට පත් වෙලා ඉන්නවා. බොහොම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වුන් වටේ දැන් අද බැඳගෙන ඉන්නවා මේ සිත් ටීවී හරහා එකතු වෙන නිසා. ඔව්. දැන් මේ දැන් ඉනාක්ෂි එහෙම කියනකොට මට ඉනාක්ෂිගේ නමේ තේරුම මොකද ඉනාක්ෂි? දන්නේ මම ඉස්සරහ හිතුවා දැන් ඉනාක්ෂි මේ ප්‍රේක්ෂක ගැන කතා බහ කරනකොට ඉනාක්ෂි කිව්වා මේ ඇස්සලවක් කර ඉනාවක් තියෙනවද දන්නේ එහෙම එකක් දන්නේ නැහැ. හොඳයි ඉනාක්ෂි බොහොම ස්තුතියි අපිට උදව් කළා අපිට සම්බන්ධ වුණාට. අපි එහෙනම් ගිහින් එන්නම් හෙට බලමු මොකක්ද ප්‍රතිඵලය කියලා. අන්න